මම අද කියලා දෙන්න යන්නේ කොහොමද අපි ඩොකියුමන්ට් එකකට පාස්වර්ඩ් එකක් දාන්න කියලා. අපි මුලින්ම යන්න ඕන Word ඩොකියුමන්ට් එකට. Word processor එක. ඊට පස්සේ අපිට මේ වගේ තීරයක් දක්නන්න ලැබෙනවා. ඊට පස්සේ ගන්න ඕන blank document. ඊට පස්සේ ඔයාගේ මොකක් හරි ටයිප් කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයා ෆයිල් වලට ගිහිල්ලා save as වලට යන්න ඕන. ඊට පස්සේ මෙතන browse ක්ලික් කරන්න ඕන. ඊට පස්සේ ඔයාට පේනවා ෆයිල් name එක. දාලා save as type ඒ ටික set වෙනවා. එතකොට අපිට පුළුවන් මෙතනදී එම් පෙන්නද්දි මෙතන මේ save thumbnail එක ක්ලික් කරලා පුළුවන් වුණනම් ඉස්සරහට ඔන්න picture එක save කරගන්න. අපිට ඕනේ password එකක් දාන්න ඕන නිසා අප මෙතන tools කියප එකෙන් ක්ලික් කරලා general options වලට යන්න ඕන. එතකොට ඔයාලට මේ වගේ තිරයක් දක්නන්න ලැබෙනවා. ඊට පස්සේ මෙතන මේ තියෙනවා general options වල file encryptions options for this document password to open. ඒකට කැමති password එකක් දාන්න පුළුවන්. මම ඒකට දානවා 1 2 3 4 5 6 7 8. ඊට පස්සේ file sharing options for this document එකට password එකක් දාන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට තියෙන මේක okay කරන්න. ඊට පස්සේ ආයෙම re-enter password to open කියලා පෙන්නනවා. එතකොට අපි ටයිප් කරපු password එකම අපි එකට දාන්න ඕන. ඊට පස්සේ okay කරන්න. ආයෙමත් වෙනවා දෙකම පිළිවෙල. ඊට පස්සේ okay කරන්න. එතකොට අපි පස්සේ එක save කරනවා. මේ close කරලා දාන්න. close කරාට පස්සේ එයාට පුළුවන් this PC වලට ගිහිල්ලා documents වලට යන්න. මම මේ තිරේ පේන විදිහට documents වලට යන්න පුළුවන්. ඊට පස්සේ ඔයාලට මගේ document එක save වුණ තැනට තමයි මම ගියේ. ඒ වගේ මෙතන මම save කරපු නාමයෙන්ම තියෙනවා. මෙතන දැන් පෙන්නනවා view panel එකේ this file can't previewed because of an error in Microsoft Word Preview කියලා. ඒ password එක දාපු නිසා නැත්තම් පෙන්නනවා. දැන් අපි ඒක open කරලා බලමු. දැන් අපගෙන් password එකක් අහනවා. password එකක් අහනවා. අහන්නේ මොකද අපි මේක කරන නිසා. අපි password එකක් දාපු නිසා. ඒක නිසා අපි මේකට password එකක් දාන්න ඕන. අපි දාපු password එක. මේක තමයි file එකට දාපු password එක. okay කරන්න. දැන් මෙතනදී මේ password එක දන්නේ නැත්නම් ඊළඟ password එක මෙතන මේ password එක අවශ්‍ය වෙන්නේ edit කරන්න විතරයි. මෙතන මේ read only click කරොත් type කරපු එක විතරයි. කිසිම දෙයක් edit කරන්න බෑ. ඔන්නම් read only දාලා බලමු. පේනවද? මුකුත්ම කරන්න බෑ. කරාට එක save වෙන්නේ නැහැ. පේනවනේ? කරාට එක save වෙන්නේ නැහැ. ඒක කරාට save වෙන්නේ නැහැ. මොකද මේක read only විතරක් නිසා. අපි මේක read only දාපු දැම්මේ නැත්තම් අපිට මේක edit කරන්න පුළුවන්. මම ආයෙමත් ඕනනම් ගිහිල්ලා පෙන්නන්න read only දාලා මම ආයෙමත් යනවා මගේ document එකට. දැන් මම enter password එක enter කරනවා.
දැන් මම පාස්වර්ඩ් එක ආයෙමත් එන්ටර් කරනවා. දැන් ඔයාලට පෙනේ දැන් මට එඩිට් කරන්න සහ සේව් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ. ඒ විදිහට කරන්න පුළුවන්. මොකද පාස්වර්ඩ් එක හරියට දාපු නිසා. අන්න එහෙමයි පාස්වර්ඩ් දාන්නේ. මගේ වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි. මේ වීඩියෝ එක හොඳ නම් subscribe කරන්න මතක ඇතුව පුළුවන් නම් bell icon එක click කරන්න. මම වීඩියෝ එක end කරනවා. goodbye.